හෙලෝ ෆ්‍රෙන්ඩස් අද මරගෙනාව මූවියක තමයි දෙදස්සෙකොළහ රිලිස් වුන කවබෝයිසන් ඒලියන්ස් කියන සුපිරිම සයින් ෆික්ෂන් මූවියක කතාව මෙහෙමයි පෘතුවයට නමුතු විදිහි පිටසක් කළ ජීවීම් වගේයක් මේ ජීවත්වන මිනිසුන්ගේ ගම්මාන පිටින් විනාශ කරලා මිනිසුන්ව පැහැරගන්නවා මෙයාල ගොඩක් භයානක ජීවින් කොට්ටාශයක් වුණත් මේ පැහරගත්ත මිනිස්සුන්ගේ පවුල්වලා එකතු වෙලා කෝමහරි මෙයාලත් එක්ක සටන් කරලා ආය මෙයාලගේ පැහරගත්තායෝ බේරගන්න තීරණය කරනවා ඉතින් මෙහෙම යන මිනිස්සුන්ට එයාලගේ පවුලයාව බේරගන්න පුළුවන් වේද කියලා වගේම මේ පිටසක් කළ ජීවීන්ගෙන් එයාලට මොනවගේ කරදරවලට මුණ දෙන්න වේද කියලා දැනගන්න මූවියක ඉවර වෙනකම් බලන්න කියලා ආරාධනා කරනවා එහෙනම් අපි කෙලින්ම යමු අපේ වීඩියෝ එකට වෙල්කම් ටු රිකැප්සල් එකේ මුලින්ම අපිට පෙන්වන්නේ කැලෑවක බිමවැටලින්දල එකපාරටම සී ඇවිත් බය වෙලා ඉන්න අපේ කතාවේ ප්‍රධාන චරිතය. එයා තමයි ජේක්. එයා මේ ඉන්නේ කොහෙද කියලා වටපිට බලද්දී එයාට වේදනාවක් දැනෙද්දි තමයි ජේක් දකින්නේ එයාගේ බඩේ ලොකු තුවාලයක් තියෙනවා කියලා. ඒ වගේම එයාගේ කාතක අමුතු විදිහේ ඩිවයිස් එකකුත් තියෙනවා. පේන විදිහට ඒ මොකක්ද කියන එක ගැන අපිට වගේම ජේක්ටත් ලොකු අයිඩියා එකක් නැහැ. එයා ඒක ගලවන්න බැරුවට ඒක හොලවන්නවත් බැරි වෙන හින්දා ළඟ තියෙන ගලක් අරගෙන ඒකට තදින්ම ගහන්නේ. එහෙමවත් මේක කඩලා දාන්න හරි පුළුවන් වේද කියලා බලන්න. මේ වෙලාවේ මෙතන බිම ගෑනු ළමයෙක්ගේ ෆොටෝ එකක් තිබිලා ජේක් ඒක අහුලගෙන බැලුවත් මේ ඉන්න කවුද කියන එක ගැන ජේක්ට පොඩ්ඩක්වත් මතක නැහැ. මෙයා මෙහෙම ඉන්න අතරේ මෙතෙන්ට එනවා දඩයක්කාරයෝ තුන්දෙනෙක්. ජේක්ගේ තුවාලේ දකින්න මෙයාලා හිතනවා හිරෙන් පයිද්දි වෙඩ වැදුන පාරක් වෙන්නේ නැති මේ තියෙන්නේ කියලා. ඉතින් එයාලා හදන්නේ ජේක්ව අල්ලලා දීලා ඒ වෙනුවට තෑගි මුදලක් අරගන්න. මෙතන ඉන්න වයසක මිනිස්සයා බිමට බහැලා ජේක්ට කියනවා එයාලත් එක්කම ඉස්සරහට ඇවිදන් යන්න පටන් ගන්න කියලා. ඒත් ඒ වෙලාවේ මෙයාලට හිතන්නවත් වෙලාවක් ඉතුරු කරන්නේ නැති ජේක් මේ මිනිස්සයා ළඟ තිබුණු තුවක්කුවයි පිහියයි ඇදලා අරගෙන තුන්දෙනාව මරලා දානවා. එයාලත් එක්කව මේ බල්ලත් ගොඩක් බය වෙලා තමයි ජේක් දිහා බලාගෙන ඉන්නේ. ඉතින් මෙතන ඉන්න අයගෙන් කෙනෙක් ඇඳුමක් අඳගන්න ජේක් අශ්වයකුත් අරගෙන මෙතනින් යද්දි බල්ලත් ඒ පස්සෙන්ම යන්නේ එයාගේ අයිතිකාරයෝ දැන් මැරලා හින්දා. මෙයා මෙහින් මෙන්නේ ළඟම තියෙන ගම්මානයකට. එයත් එක්කව බල්ලට මග නවතින්න කියන ජේක් මෙතන වහලා තියෙන ගයක් ඇතුළට ගිහින් එයාගේ ඇඟේ ගෑවිලා තිබ්බ ලේ ටික හොද ගන්නවා. එයාගේ තුවාලෙන් දැනෙන වේදනාවත් වැඩි හින්දා ජේක් හදන්නේ ඒක සුද්ධ කරලා බෙහෙත් කරගන්න. ඒ වුණත් ඒ වෙලාවේ බෙල්ලට තුවක්කුවක් දික් කරගෙන ඉන්න මිනිස්සෙක් ජේක්ට කියනවා අත්උස්සලා යටත් වෙන්න කියලා. ඒ කරලා ජේක් ළඟ තියෙන තුවක්කුව ගන්න මෙයාට ජේක් කියනවා එයාට වෙඩි වෙදලා තියෙන්නේ කියලා වගේම එයාගෙන් කාටවත් කරදරයක් නැහැ කියලා. වෙඩි වැදුනේ කොහොමද කියලා ඇහුවත් ජේක්ට කිසි දෙයක් මතක නැහැ. අඩුම තරමේ එයාට එයාගේ නමවත් දැන් මතක නැහැ කියලයි එයා මේ මිනිස්සයාට කියන්නේ. Taman ගැන කිසිම දෙයක් මතක නැති හින්දා තමයි කතාවේ මුලින්ම ජේක්ට සීයාපු වෙලාවේ එයා බය වෙලා වගේ වටපිට බැලුවේ. එයා මෙහෙම ඇවිත් තියෙන්නේ පල්ලියකට. මේ තමයි ඒකේ ෆාදර්. ජේක්ට වයින් ටිකක් බොන්න කියන ෆාදර් හදන්නේ එයාගේ ඇඟේ තියෙන උණ්ඩේ අයින් කරලා ඒකට බෙහෙත් කරන්න. ඒ වුණත් තුවාලේ බලන ෆාදර් නම් කියන්නේ ඒක හරි අමුතු විදිහේ තුවාලයක් කියලා වගේම ඒක පිච්චිලා තියෙන්නේ කියලා. ජේක් එයාට වෙඩි වෙදලා කියලා හිතුවට ඇත්තට මේක කැපුම් තුවාලයක් වගේ. මේක උනේ කොහොමද කියලා ජේක්ට මතක නැති හින්දා ෆාදර් එයාට කියනවා එයාගේ පරණ අතීතේ කොහොම හරි මතක් කරගන්න උත්සාහ කරන්න කියලා. එහෙම කියලා එයා ජේක්ගේ තුවාලෙට මැහුමක් දානවත් එක්කම පල්ලියේ ජනේලෙට වෙඩිල්ලක් වදිනවා. ඒ මොකක්ද කියලා බලන්න යන ෆාදර් දකිනවා එක පිරිමි ළමයෙක් බීලා ඇවිත් හතර වටේටම වෙඩි තියනවා කියලා. මෙයා තමයි පර්සි. මෙහි ඉන්න ධනවත්ම කෙනා වෙන කර්නල් ඩොනර් හයිඩ්ගේ එකම පුතා. එයා නිතරම මෙහි ඇවිත් ගමේ මිනිසුන්ගෙන් සල්ලි කොල්ල කනවා. මේ වෙලාවේ මෙතන බායකේ ඉන්න අයිතිකාරයා මෙතෙන්ට ඇවිත් පර්සිට කියනවා මේ වැඩේ නතර කරන්න කියලා. බාර් එකක් කරගෙන ගියාට ඇත්තටම මෙයා ඩොක්ටර් කෙනෙක්. හැමෝම මේ හින්දා එයාට කතා කරන්නේ ඩොක් කියලා. ඉතින් ඩොක් පර්සිට විරුද්ධව කතා කරපු හින්දා එයාව ළඟට ගෙන්න ගන්න පර්සි හැමෝටම ඇහෙන්න කියනවා එයාගේ තාත්තගේ හරක් ගොවිපළ නිසායි මේ ගමට මේ තරම් සල්ලි එන්නේ කියලා වගේම ගමේ හැමෝම මස් කන්නේත් කියලා. ඒත් එක්කම ඩොග්ගෙන් සල්ලි ඉල්ලන පර්සියාගේ කණ්ණාඩි දෙක බිමට දාලා ඒක ආයෙමත් අහුල ගන්න කියනවා. එයා ඒක අහුල ගන්න අතරෙම ඩොග්ගේ මූණට වැලි විසිවෙන්න බිමට පයින් ගහන පර්සි ආයෙමත් වටේට වෙඩි තියන්න පටන් ගන්නවා. මේ හැම දෙයක්ම ජේකුත් බලාගෙන ඉන්නේ. මේ වෙලාවේ පර්සි ළඟට එන ෆාදර් ඩොක්කෝ නැගිටලා පර්සිව සංසුන් කරන්න හදනවා. ඒත් ෆාදර්වත් ගණන් ගන්නේ නැති පර්සි මෙතන ඉන්න එක එක්කෙනාගෙන් එයාලා ළඟ තියෙන සල්ලි එකතු කරගන්නවා. ඉතින් එහෙම්ම එයා එනවා ජේක් ළඟට. ඇවිත් එයාටත් තොප්පියට සල්ලි දාන්න කියලා කිව්වත් ජේක් කියන්නේ තොප්පිය දික් කරන්න කලින් ඒක කාටද දික් කළේ කියලා පොඩ්ඩක් හොයලා බලන්න කියලා. හැමෝම ඉස්සරහා යාට මෙහෙම කතා කරන හින්දා ජේක් ළඟටම යන පර්සි එයා මේ ගමේ ඉන්න බලවත්ම කෙනාගේ පුතා කියලා ජේක්ට තේරුම් කරන්න ගියත් ජේක් එක පාරකින්ම පර්සි බිම වැටෙනවා. මේ සිදුවීම දිහා පැත්තකින් ඉන්න ගෑනු කෙනෙකුත් බලාගෙන ඉන්නවා කියලා අපිට පේනවා. කොහොම හරි හොඳටම කේන්තිකින් ඉන්න පර්සි ජේක්ට වෙඩි තියන්න හදද්දී වැරදීමකින් ඒක වදින්න මෙතන ඉන්න පොලිසි නිලධාරියෙක්ට. ඒ වෙලාවෙම මෙතෙන්ට එන ෂෙරීෆ් පර්සිට කියනවා එයා කරපු වැරද්දට එයාව අත්අඩංගුවට ගන්න සිද්ධ වෙනවා කියලා. ඒත් මේ වෙනකන් උන හැමදේම බලාගෙන හිටපු නැට් ඇවිත් ෂෙරීෆ්ට කියනවා පර්සිව අතාරින්න කියලා. එහෙම නැත්නම් කර්නල්ගෙන් කරදර විඳින්න සිද්ධ වෙයි කියලා. මේ නැට් කියන්නේ පොඩි කාලේ ඉඳලම කර්නල් ළඟ හැදුණු අනාථ ඉන්දියානුවෙක්. නැට් එහෙම කීවත්
පොලිසි නිලධාරියෙක්ට වෙඩි තිබ්බ හින්දා පර්සි වතාරින්න බෑ කියලා ෂෙරිෆ් කියන හින්දා මෙයා කෙලින්ම යන්නේ කර්නල්ට මේ ගැන කියලා එයාව බේරගන්න ආයෙමත් එන්නම් කියලා පර්සිට කියන ගමන් ඒත් එක්කම සීන් එක කට් කරලා අපිට පෙන්නන්නේ කර්නල්ගේ හරක් බලාගන්න මිනිස්සු 3 දෙනෙක්. එයාලා හරක් ටික තනකොළ කන අතරේ ටිකක් විවේක ගන්න ගමන් ඉන්නේ. එතන ඉන්න මර්ෆි කියන සේවකයා මෙතන ඉඳන් බොන හින්දා අනිත් අය එයාට බයිනවා. කර්නල් වැඩ කරද්දි බොන එක තහනම් කරලා තියෙන හින්දා එයා දැනගත්තොත් ප්‍රශ්නයක් වෙයි කියලා. ඒත් හොඳටම බීලා ඉන්න මර්ෆි කර්නල්ටත් බැන බැන මෙතන තියෙන ගඟක් අයිනට ගිහින් මල පහ කරන්න හදනවත් එක්කම එකපාරටම ලොකු එලියක් ඇවිත් එයාව වතුරට ඇදගෙන වැටෙනවා. ඉතින් හොඳටම බය වෙලා වතුරෙන් උඩට එන මර්ෆිට දකින්න හම්බෙන්නේ මෙතන තිබ්බ හැමදේම ගිනි අරගෙන කියලා. එයාත් එක්ක හිටපු යාළුවෝ දෙන්න දැන් එතන නෑ. හරක් සේරමත් පිච්චිලා ගිහින්. මේ අතරේ අපිට පෙන්වන්නේ පර්සිවත් අඩංගුවට ගත්ත ෂෙරිෆ්. එයා මේ බලාගෙන ඉන්නේ පර්සිව ගෙනියන කරත්තයක් එනකම්. මොකද එයා වෙඩි තියලා තියෙන්නේ ෂෙරිෆ්ගේ දෙවෙනියට. ඉතින් ඒ දේ හින්දා පර්සි උසාවියටත් ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා කියලා එයා කියන්නේ. ඒත් එයාගේ තාත්තා එයාව බේරගන්න දැන් මගේ නැවති කියන පර්සි ෂෙරිෆ්ට කියනවා වැරදීමකුණුයි එයා අතින් පොලිස් නිලධාරියාට වෙඩි වැදුනේ කියලා. එයා මේ මොනවා කිව්වත් ෂෙරිෆ් එයාගේ තීරණය වෙනස් කරන්නේ නැහැ. මේ වෙලාවේ පොලිසිය ඇතුළේ තියෙන දැන්වීමක් අතර ගන්න ෂෙරිෆ්ට මතක් වෙනවා පර්සි වල්ලගත්ත තැන මෙයා හිටියා කියලා. මේ ඉන්නේ ජේක්. එයාව පණ පිටින් හරි මරලා හරි අරගෙන එන කෙනෙක්ට ඩොලර් 1000ක තෑගි මුදලක් දෙනවා කියලායි මෙතන තියෙන්නේ. පේන විදිහට ජේක් කියන්නේ පොලිසිය හොයන ලොකු අපරාධකාරයෙක් වගේ. මේ අතරේ බාර් එකේ ඉන්න ඩොක්කර් පර්සිගේ යාළුවෝ බීලුවට ගන්න හින්දා එයා නම් ලොකු කේන්තියකින් ඉන්නේ. කිසිම කෙනෙක් එයාට ගරු කරන්නේ නැහැ කියලා එයා ගොඩක් කවුලෙන් ඉන්නේ. එයාගේ බිරිඳ මරියා එයාගේ හිත හදන්න හැදුවත් ඒකින් වෙන්නේ මෙයාගේ තරහ තවත් වැඩි වෙන එක. මේ වෙලාවේ මෙතෙන්ට එන ජේක්ට විස්කි බෝතලයක් දෙන මරියා එයාට කියනවා උදේ පර්සිට ගහපු එකට මේක දෙන්න එයාලා ගානේ කියලා. ඉතින් ජේක් විස්කි එක බොද්දි එතෙන්ට එනලා එයාගෙම දිහා බලාගෙන ඉන්නවා දකින ජේක් එයාගෙන් අහනවා එයා ජේක්ව අඳුරනවද කියලා. ඒකට නෑ කියලා උත්තර දෙන එලා ජේක්ගෙන් අහනවා එයාගේ අතේ තියෙන මේ වලල්ල කොහෙන්ද හම්බුනේ කියලා. පේන විදිහට එලා මේ ගැන මොනවා හරි දන්නවා වගේ. මේ වෙලාවේ ෂෙරිෆ් එයාගේ ඈත් එක්ක බාර් එකට එන්නේ ජේක්ව අල්ලගන්න. ඒක දකින ජේක් එලාට පැත්තකට යන්න කියලා මෙයාලට පහර දීලා මෙතනින් පැනගන්නයි හදන්නේ. පොලිස් නිලධාරියෙක් ළඟ තිබුණු තුවක්කුවක් උදුරගන්න ජේක් ඒක ෂෙරිෆ්ට දික් කරනවත් එක්කම එළින් ඉඳන් මේ හැමදේම බලාගෙන හිටපු පොඩි පිරිමි ළමයෙක් දුවගෙන ඇවිත් ජේක්ට කියනවා ෂෙරිෆ්ට වෙඩි තියන්න එපා කියලා. එයා තමයි ෂෙරිෆ්ගේ මුණුපුරා එමෙට්. ඒත් එක්කම පැත්තක හිටපු වෙලා එයා ළඟ තියෙන තුවක්කුවෙන් ජේක්ගේ ඔලුවට ගහන පාරින් එයා සිහි නැති වෙලා බිම ඇදගෙන වැටෙනවා. ඒ වෙලාවේ එයාට මෙවිලා පේනවා එක ගෑනු ළමයෙක් පොඩි ගයක් වගේම තවත් මිනිස්සු කීප දෙනෙක්ගේ දර්ශනයක්. ඒත් එක්ක මෙයාට සිහි එන්නේ හිර කූඩුවේදී. එයාගේ ළඟ තියෙන කූඩුවේ ඉන්න පර්සිට නම් ගොඩක් සතුටුයි ජේක්ටත් හිර ගෙදර ඉන්න ඕන එකට. ඉතින් මෙයාගේ කියවිල්ල අහගෙන ඉන්න බැරි ජේක් එයාව ඇදලා අරගෙන හිර කූඩුවේ යකඩ පොළොවල වද්දන පාරෙන් ආයෙමත් පර්සි එහෙම ඇදගෙන වැටෙනවා. ඒත් එක්කම අපිට පෙන්වන්නේ මර්ෆිව අල්ලගෙන ඉන්න කර්නල්ව. එයා හිතන්නේ මර්ෆි තමයි එයාගේ හරක්ට ගිනි තියලා මරලා දැම්මේ කියලා. ඒත් එතෙන්ට ලොකු එලියක් ඇවිත් තමයි මේ දේ සිද්ධ වුනේ කියලා මර්ෆි කිව්වත් කර්නල් ඒ දේ විශ්වාස කරන්නේ නැත්තේ එහෙම කිසිම එලියක් එයාලා දැක්කේ නැහැ කියලා. මේ වෙලාවේ එතෙන්ට එන නැට් කර්නල්ට පර්සිට සිද්ධ වුණ දේ ගැන කියනවා. මේකෙන් තවත් තරහ ගන්න කර්නල් නැට්ටත් බයිනවා පර්සිව බලා ගන්න බැරි වුණා කියලා. මේකෙන් හින්දා ෂෙරිෆ්ගේ ජොබ් එකක් නැති කරනවා කියන කර්නල් පොලිසියට ගිහින් පර්සිව බේරගන්න කියලා යන්න හදන්නේ. ඒත් ඒ වෙලාවේ නැට් ආයෙම කියනවා එයාලට තව කට්ටියක් ඕන වෙනවා කියලා. මොකද ජේක් මෙහෙට ඇවිත් ඉන්නවා එයා දැක්කා කියලා. පේන විදිහට මෙයාලා නම් ජේක්ව හොඳට දන්නවා වගේ. ඒ අතරේ ෂෙරිෆ් හදන්නේ පර්සි එක්කම ජේක්වත් ෆෙඩරල් මාර්ෂල් ගාවට යවන්න. ඒත් එයා කරලා තියෙන වැරද්ද මොකක්ද කියලාවත් දන්නේ නැති ජේක් ඒ ගැන හදි ෂෙරිෆ් කියනවා ගිනි තැබීම් පහර දීම් මංකොල්ල කෑම වගේම මිනිමෙරුම් චෝදනාවකුත් තියෙනවා කියලා. ජේක් එක ගැහැණු ළමයෙක් මරලා තියෙනවා කියලායි ෂෙරිෆ් කියන්නේ. එයාගේ ළඟ තියෙන අර ෆොටෝ එක පෙන්වන ජේක් අහනවා මේ ගැහැණු ළමයාවද එයා මැරුවා කියලා කියන්නේ කියලා. ෂෙරිෆ් කියන විදිහට එයාව තමයි ජේක් මරලා තියෙන්නේ. ඒ ජේක්ට නම් විශ්වාස නැහැ එයා එහෙම දෙයක් කළා කියලා. කොහොම හරි ජේක්වයි පර්සිවයි කරත් එක දාලා නඩුකාරතුමා ළඟට යවන්න හදද්දිම ෂෙරිෆ් දකිනවා මෙතෙන්ට කර්නල් එයාගේ කණ්ඩායමත් එක්ක එනවා කියලා. එයාට දැන් ඉක්මනටම නිදහස් වෙන්න පුළුවන් කියලා පර්සි හිතුවත් එතෙන්ට එන කර්නල් ෂෙරිෆ්ට කියනවා එයාට ජේක්ව දෙන්න කියලා. මොකද ජේක් එයාගේ රත්තරන් කරත්තේ කොල්ල කාලා තියෙනවා. ඉතින් එයාට ඒව ආපහු අරගන්න තමයි ජේක්ව අරගෙන යන්න හදන්නේ. ඒ වුණත් ෂෙරිෆ් කියනවා ඒ දේවල් නඩුකාරතුමා එක්ක බලාගන්න කියලා. මේ හින්දා කර්නල් ජේක්ව බලෙන්ම මෙතනින් අරගෙන යන්න කියලා හැදුවත් එකපාරටම මෙතෙන්ට නමුතු යානාවලින් මෙයාලට පහර දෙන්න පටන් ගන්නවා. ඒව නිසා මුළු ගම්ම ගිනිබත් වෙනවා විතරක් නෙවෙයි මෙතන ඉන්න ගොඩක් අයව මේ යානාවලින් ඇදගෙන යනවා. මේ අතර ෂෙරිෆ් වගේම මාරියත් ඉන්නවා. මේ යානාවලට වෙඩි තිබ්බත් ඒකෙන් ඒවට කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ෂෙරිෆ් අරගෙන ගියේ හින්දා බයි නෙමිට්ටෝ ඇංගිලා ඉන්න තැනින් එක්කගෙන නෙලා එයාව බේරගෙන මෙතනින් පැන ගන්න අතරෙම ජේක්ගේ අතේ තියෙන අර ඩිවයිස් එක එකපාරටම ඔන් වෙනවා. මේක මොකක්ද කියලා දන්නේ නැති වුණත් ජේක්ට තේරෙනවා මේක ආයුධයක් කියලා. ඉතින් හිර කරලා ඉන්න කරත්තෙට මේකෙන් වෙඩි තියලා එයා මෙතනින් එළියට එනවා. ඒත් එක්කම පර්සිව බේරගන්න කර්නල් එයාත් එක්ක මෙතනින් පැන ගන්න හැදුවත් ඒ වෙලාවෙ එතෙන්ට යානාවකින් පර්සිවත් අරගෙන යනවා. ඒ වෙලාවෙ එළියට ආව ජේක් එයාගේ අතේ තියෙන උපකරණයෙන් පහර දීලා මෙතෙන්ට එන එක යානාවක් බිම දානවා. කිසිම විදිහකින් ඒකට
පහර දෙන්න බැරි වුණත් ජේක් මේ කරපු වැඩේ දැකලා හැමෝම පුදුම වෙලා ඉන්නේ. එයාලා යානාව ළඟට ගිහින් බැලුවත් මේ වෙද්දී එකේ කවුරුත් පේන්නේ නැහැ. මෙයාලට හිතාගන්න බෑ මේ මොනවද කියලා. මොකද මේ කාලේ වෙනකොට කිසිම ගුවන් යානයක් නිෂ්පාදනය කරලා නැහැ. මේ යානාව මෙතෙන්ට ආපු ගමන්ම ඒකේ ආව කෙනා මෙතනින් පැනගෙන තියෙනවා. මේ වෙලාවේ ළඟ ගෙදරක ඉන්න ගෑනු කෙනෙක් කෑ ගහන්නේ අමුතු සතෙක් එයාගේ ගේ ඇතුළට පැනගෙන කියලා. එයා ඌට වෙඩි තියෙන සද්ද ඇහෙන මෙයාලත් ඒ දිහා බලාගෙන ඉද්දී අමුතු සතෙකුගේ ඡායාවක් දකින හින්දා මෙයාලා ඒ පැත්තට දුවගෙන ගියත් වෙඩි කාගෙන මූ ඒ ගමන් මෙතනින් පැනගෙන ඉවරයි. උන් පර්සිවත් අරගෙන ගියපු හින්දා කර්නල් හදන්නේ යානා පස්සෙන් ගිහින් පැහැරගත්ත අයව බේරගෙන ඉන්න. ඒත් මේ වෙලාවේ කිසිම දෙයක් පේන්නේ නැති හින්දා පාන්දරම යමු කියලායි නැට් කියන්නේ. ඉතින් කර්නල් මේ ගමනට ජේක්ටත් එන්න කියන්නේ එයාගේ අතේ තියෙන උපකරණයෙන් විතරයි මේ පාවෙන දේවල් වලට පහර දෙන්න පුළුවන් කියලා තේරෙන හින්දා. ඒ වුණත් ජේක් නම් ඒ වැඩේට කැමති නෑ. එයා තනියම යන්න පිටත් වෙනවා. ඒත් අපිට පේනවා එලත් හොරෙන් මෙයාගේ පස්සෙන් යනවා කියලා. ඒ වුණත් මේ ගැන තේරෙන ජේක් හැංගිලා ඉඳලා පස්සෙන් එන එලාට පහර දීලා එයාගෙන් අහනවා එයාගේ පස්සෙන් මේ විදිහට පන්නන්නේ ඇයි කියලා. එයා නම් කියන්නේ මේ යානා වලින් එන සත්තු එයාගේ මිනිසුන්වත් කාලයකට කලින් පැහැරගත්තා කියලා. ඉතින් මේ සත්තු ගාවට යන්න ජේක්ගේ උදව් ගන්න හිතාගෙනයි එලා එයාගේ පස්සෙන් මේ විදිහට ඇවිත් තියෙන්නේ. ඒ වුණත් ආයෙ මෙයාගේ පස්සෙන් එන්න එපා කියලා එලාට තර්ජනය කරන ජේක් කායමත් තනියම මෙතනින් යනවා. උදේම කර්නල් එයාගේ අයත් එක්ක පර්සිව හොයන්න යන්නයි හදන්නේ. මේ වෙලාවේ ඩොක් සහ එමිට් දෙන්නත් ඇවිත් ඒ ගමනට එකතු වෙන්නේ මාරියා සහ එමිට්ගේ සීයා වෙන ෂෙරිෆ් දෙන්නවත් අර සත්තු පැහැරගෙන ගියපු හින්දා. වෙඩි වෙදලා පැනගත්ත සතා ගියපු අඩිපාරවල් පස්සේ මෙයාලත් යන්න පටන් ගන්නවා. ඒත් එක්කම එලත් මෙයාලට එකතු වෙනවා. මෙහෙම එන ජේක් කෙලින් මෙන්නේ එයාට සැරින් සැරේ මැවිලා පේන අර පොඩි ගෙදර හොයාගෙන. එතෙන්ට යන ජේක්ට ඒ වෙලාවේ එක සිදුවීමක් මතක් වෙනවා. එයා මේ ගෙදර ඉද්දී අර ෆොටෝ එකේ ඉන්න ගෑනු ළමයාත් මේ ගෙදර ඉන්නවා. එයා තමයි ඇලිස්. පේන විදිහට එයා ජේක්ගේ බිරිඳ. ජේක් එයාගෙන ආපු රත්තරන් කාසි වගේක් ඇලිස්ට පෙන්නුවත් එයා නම් කියන්නේ මේවා ආපහු අරගෙන යන්න කියලා. මොකද ජේක් මේවා මංකොල්ල කාලා අරගෙන ඉන්නේ කියලා ඇලිස් දන්නවා. ඉතින් ඒ හින්දා එයා කැමති නෑ මෙහෙම හොරකම් කරලා හොයන දේවල් වලින් ජීවත් වෙන්න. ඒත් ඒ වෙලාවේ ජේක් ඇලිස්ට බයිනවා මේව නිසා යාලා මෙහෙම ජීවත් වෙන්න කියලා. මෙහෙම රණ්ඩු කරන අතරම ජේක් දකිනවා මේසෙ උඩ තිබුණු රත්තරන් කාසි එකපාරටම එකතු වෙලා ඒව උණු වෙන්න පටන් ගන්නවා කියලා. ඒත් එක්ක මේ උඩට ඇදිලා යනවත් එක්කම බහලෙත් කඩාගෙන එතෙන්ට යන යානාවකින් ඇලිස්වත් ඇදගෙන යනවා. ඊට පස්සේ මෝහනේ වෙලා වගේ ඉන්න ඇලිස්වයි තවත් මිනිස්සු වගේකුයි දකින ජේක් කායමත් වර්තමානයට එනවා. තාමත් වහලේ තිබ්බේ සිදුර එහෙම්මම තියෙනවා. ටික වෙලාවක් මේ දිහා බලාගෙන ඉන්න ජේක් කායමත් ගිහින් කර්නල් ඇතුළු කණ්ඩායමට එකතු වෙන්නේ. එයා දැන් මේ සත්තු කවුද කියන එක හොයාගන්න ඕන නිසා වගේම ඇලිස්වත් හොයාගන්න ඕන හින්දා. එහෙම යන මෙයාලට දවසේම ඇවිද්දත් තාම කිසි දෙයක් හොයාගන්න බැරි වුණා. ඒත් එක්කම කළුවර වැටෙන හින්දා ගොඩබිම තියෙන බෝට්ටුවක් වගේ එකක් දැකලා මෙයාලා එතන නවතින්න තීරණය කරන්නේ මේ වෙලාවේ අර සතාගේ අඩිපාරවල් පස්සේ තවදුරටත් යන්න පේන්නේ නැති හින්දා. එතෙන්ට වෙලා විවේක ගන්න අතරේ නැට් කර්නල්ට කියනවා පර්සිව පැහැරගත් එක ගැන හමුදාවටත් කියලා එයාලගෙනුත් උදව් ගන්න තිබුණා කියලා. මොකද කර්නල් කලින් හමුදාවේ වැඩ කරලා තිබුණ හින්දා එයාලා කොහොමත් කර්නල්ගේ උදව්වට එන බව නැට් දන්නවා. ඒත් එයාලා මේ පණිවිඩය බලලා ඉහළින් අඬ දෙනකන් බලාගෙන ඉඳලා එනකන් කල්මරන්න කර්නල් සූදානම් නැහැ. මොකද පර්සිව පුළුවන් තරම් ඉක්මනට බේර ගන්න එයාට ඕන. ඒ වගේම එකපාරක් යුද්ධයකට ගිහින් ඉද්දී පහර දෙන්න කියලා අණ ලැබෙනකන් බලාගෙන ඉඳලා එයාගේ සෙබළු 328 දෙනෙක් මරුණා කියලායි කර්නල් නැට්ට කියන්නේ. ඒක අහගෙන ඉන්න නැට් කියනවා පොඩි කාලේ කර්නල් පර්සිට ඒ කතාව කියනවා එයා අහගෙන හිටියා කියලා. එයාට තාමත් ඒව මතකයි. ඒත් මේකෙන් තරහ ගන්න කැප්ටන් නැට්ට බැනලා අශ්වය බලා ගන්න කියලා මෙතනින් පන්නන්නේ. එයා ඒ කතාව කිව්වේ එයාගේම පුතාට මිසක් නැට්ට නෙවෙයි කියන ගමන්. මේ කතාව අහලා නැට්ට ගොඩක් කවුල් ගියත් එයාට කර්නල්ගේ මේ නපුරුකම් හොඳට පුරුදු හින්දා මෙතනින් එයා කියපු වැඩේ කරන්න නැගිටලා යනවා. මේ හැම දෙයක්ම දිහා බලාගෙන හිටපු එමෙට් කර්නල් ඇපල් කන දිහා බලාගෙනම ඉන්න හින්දා එයාටත් ඇපල් කෑල්ලක් දෙන කර්නල් එයාගෙන් අහනවා එයාගේ පීයට ආස නිසා ඒ දිහා බලාගෙන හිටියේ කියලා. ඇත්තටම එමෙට් බලාගෙන ඉඳලා තියෙන්නේ මේ පීය දිහා තමයි. එයා ඒකට කැමතියි කියලා තේරෙන හින්දා කර්නල් ඒකේ එමෙට්ට දීලා කියනවා ඒක නැති කරගන්නේ නැතුව හොඳට බලාගන්න කියලා. පෙන්මින් ගොඩක් නපුරු කෙනෙක් වගේ පෙවුනට එයාගේ හිතේ අනිත් අය ගැන අනුකම්පාවකුත් තියෙනවා කියලා මේකෙන් අපිට පේනවා. කාටවත් නොපෙන්නුවට එයාගේ පුතා නැති වුණ එක ගැනත් ලොකු වේදනාවකුනේ කර්නල් ඉන්නේ. මේ අතරේ ජේක් ළඟට එන එලා දකිනවා එයාගේ ළඟ තියෙන අර ගෑනු ළමයාගේ ෆොටෝ එක. ඒ කවුද කියලා එලා අහද්දි ජේක් කියන්නේ එයාත් ඒ ගැන හරියටම දන්නේ නැහැ කියලා වගේම ජේක් කියන්නේ කවුද කියන එක ගැන ඒ ගෑනු ළමයා අනිවාර්යයෙන්ම දන්නවා ඇති කියලා. ඒ හින්දා එයාව කොහොම හරි හොයාගන්නයි ජේක්ට ඕන කරන්නේ. මේ වෙලාවේ එකපාරට මායමත් එයාගේ අතේ තියෙන මේ උපකරණය ඔන් වෙද්දි ඒක දකින්න එලා කියනවා අර සතා මෙහෙට ඇවිත් ඉන්නේ කියලා. ඒ හින්දා ඒක ආයෙමත් ඔන් වෙලා තියෙන්නේ. කිව්වා වගේම ඌ මෙතෙන්ට ඇවිත් මෙතන ඉන්න අයට පහර දෙන්න ගන්නවා. ඒ කරලා බය හැංගිලා ඉන්න එමෙට් ගාවටත් එන මේ සතා එයාට පහර දෙන්න හදද්දි එතෙන්ට එන ෆාදර් ඌට වෙඩි තියලා එමෙට්ට බේර ගන්නවා.
ඒ වුණත් ඊට පස්සේ මෙට්ට අතාරින සතා කෙලින් මෙන්න ෆාදර් ගාවට. ඒ ගිහින් එයාට පහර දෙනවත් එක්කම ජේක් එවිස් සතාට ආයුධයෙන් වෙඩි තියද්දි ඌ එතනින් පැන ගන්නවා. හැබැයි මේ වෙලාවේදී පැහැරගත්ත අය කොහොම හරි බේරගන්න කියලා ජේක්ට කියන ෆාදර් මෙතනම මැරෙන්නේ. ජේක්ට කියන ෆාදර් මෙතන මැරෙන්නේ එයාට අර සතා දරුණු විදියට පහර දීලා තිබුණ හින්දා. එයා මැරෙන්න කලින් කියනවා ජේක් මීට කලින් කොයි වගේ කෙනෙක් වුණත් ඒකින් වැඩක් නෑ කියලා වගේම දැන් ඉන්න විදිහයි වැදගත් කියලා. මොකද ජේක් කියන්නේ මිනිමරුවෙක් මංකොල්ලකාරයෙක් කියලා හැමෝම කිව්වට එයාට හොඳ හදවතක් තියෙනවා කියලා ෆාදර්ට තේරුණ හින්දා. ඉතින් පහවදා උදේම ෆාදර්ට අවසන් ගෞරවය දක්වලා එයාව මෙතනම වලදාලා හැමෝම ආයෙමත් එයාලගේ ගමන යන්න පිටත් වෙනවා. මේ යන අතරම ගවුලෙන් ඉන්න එමෙට්ගෙන් කර්නල් අහනවා මොනවා ගැනද කල්පනා කරන්න කියලා. එමෙට් එයාගේ සීයා ගැන ගොඩක් බයෙන් ඉන්නේ. එයාට කරදරයක් වෙලා ඇති කියලා හිතන හින්දා. ඒ වෙලාවේ කර්නල් එයාට කතාවක් කියනවා. ඒ කර්නල් මෙක්සිකෝවේ ඉද්දී එයාගේ තාත්තා කර්නල්ව නගර ආරක්ෂකයන් වගේක් එක්ක යුද්ධයකට යවලා තියෙනවා. ඒක පළාතක ඉන්න මිනිස්සු වගේක් බේරගන්න කියලා. කර්නල්ව ශක්තිමත් පිරිමියෙක් කරන්න හිතාගෙනයි එයාගේ තාත්තා එයාව එහෙම යවලා තියෙන්නේ. ඒ වුණත් තරුණ වයසේ හිටපු කර්නල් ගොඩක් බයෙන් තමයි මේ ගමනට එකතු වෙලා තියෙන්නේ. ඒ වුණත් එයාලා යනකොටත් ඒ ප්‍රදේශයේම ගිනිබත් වෙලා මිනිස්සු හැමෝම මැරලා ඉවරයි. ඒ පදිච්චි වෙලා හිටපු එක මිනිස්සෙක් ගිනිගත්ත කුටියක් ඇතුළේ ඉඳන් එළියට ඇවිත් තියෙනවා. ඒත් එයා මරණාසන්න වෙලා ඉඳලා තියෙන්නේ. හොඳටම පිච්චිලා හිටපු එයා බිම පෙරලිලා කර්නල් ගෑස් දෙක දිහා බලලා එයාව මරලා දාන්න කියලා තියෙන්නේ. එයාට දැනෙන වේදනාව ඉවස ගන්න බැරි හින්දා වගේම එයා කොහොමත් මැරනවා කියලා එයා දැනගෙන හිටපු හින්දා. ඉතින් කර්නල් ඒ මිනිස්සයාගේ බඳපටියේ තිබ්බ පිහිය අරගෙන එයාගේ බෙල්ල කපලා දාලා එයාව මරලා තියෙනවා. අන්නේ පිහිය තමයි එයා අර වෙලාවේ එමෙට්ට තියාගන්න කියලා දුන්නේ. එමෙට් නම් තවත් ගොඩක් බය වෙලා ඉන්නේ මේක අහලා. ඒත් තායිම මේ පිහිය එමෙට්ට දෙන කර්නල් එයාට කියනවා ශක්තිමත් පිරිමියෙක් වෙන්න කියලා. මෙහෙම යන මෙයාලව මංකොල්ලකාරයෝ වගේ එකට අහු වුණත් එයාලා මෙතින් ඉන්න ජේක්ව දැකලා එයාගේ ළඟට එන්නේ මේ ජේක්ගේ කණ්ඩායමේ හිටපු අය හින්දා. ජේක් තමයි මෙයාලගේ ලොක්කා වෙලා ඉඳලා තියෙන්නේ. ඉතින් එයාලා ජේක්ව දැකලා අහනවා මේ එයාගේ අලුත් කණ්ඩායමද කියලා. මොකද ඇලිස්සින්ද ජේක් මේ කල්ලිය අතෑරලා දාලා ගිහින් තියෙනවා. මේ කිසි දෙයක් එයාට මතක නැති වුණත් ඒ ගැන අඟවන්නේ නැති ජේක් මෙයාලගෙන් අහනවා එයාලගේ කණ්ඩායමේ මේ වෙද්දි කී දෙනෙක් ඉතිරි වෙලා ඉන්නවද කියලා. 30ක් විතර ඉන්නවා කියන හින්දා මෙයාලා නැවතිලා ඉන්න තැනට එයාව එක් කරගෙන යන්න කියලායි ජේක් කියන්නේ. එයාලට අර අමුතු සත්තු එක්ක හැප්පෙන්න නම් තව කට්ටිය ඕන කරන හින්දා තමයි එයා මෙහෙම කියන්නේ. ඒකට මේ අයවත් එකතු කරගන්නයි ජේක් හදන්නේ. මේ ඉන්නේ ඩොලන්. එයා තමයි ජේක්ගෙන් පස්සේ මේ කණ්ඩායමේ නායකයා වෙලා ඉන්නේ. ඉතින් ජේක්ව දැක්ක කියලා එයාට නම් ලොකු සතුටක් නැත්තේ. හැමදේම දහලා ගෑනු ළමයෙක් හින්දා ජේක් මෙහෙන් ගියපු හින්දා. එයාලා හිතන්නේ එලා තමයි මේ ගෑනු ළමයා කියලා. ඉතින් එයාට පහත් විදියට කතා කරන ඩොලන් එයාලට වෙඩි තියන්න කියලා එයාගේ කණ්ඩායමට කියනවා. මේකෙන් හොඳටම කේන්ති ගන්න ජේක් මෙයාලට පාර දෙන්න හැදුවත් එයාලා ජේක් කොල්ලගෙන එයාට හොඳටම ගහනවා. මෙයාලා අන්තිමටම කොල්ල කාපු රත්තරන් ටිකත් අරගෙනම තමයි ජේක් මෙහෙන් ගිහින් තියෙන්නේ. ඉතින් එයාට ගහලා ඒව කොහෙද තියෙන්නේ කියලා ඇහුවත් ජේක් කියන්නේ එයා ඒ ගැන දන්නේ නැහැ කියලා. ඒත් මේ දේවල් අහන්නේ නැති ඩොලන් ආයෙමත් ජේක්ට ගහලා එයාව මරලා දාන්න කියලා අණ කරනවා. ඒ වෙලාවේදී ආයෙමත් ජේක්ගේ අතේ තියෙන ආයුධය ඔන්නෙන හින්දා ඒකින් ඩොලන්ට වෙඩි තියලා දාලා කණ්ඩායමේ අනිත් අයවත් යටත් කරගන්න ජේක් ආයෙම එයත් එක්ක ආපු කණ්ඩායම බේරගෙන මෙතනින් පැන ගන්නවා. මංකොල්ලකාරයෝ ටිකත් එයාලගේ පස්සෙන්ම පන්නන්න ගන්නවා. ඒ ටික දුරයි මෙයාලට මේ විදියට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ටායමත් එන අර යානා වලින් මෙයාලට පහර දෙන්න පටන් ගන්නවා. ජේක් එයාගේ කණ්ඩායමත් එක්ක මෙතනින් පැන ගන්න හැදුවත් ඒ යානා වලින් එලාව පැහැර ගන්නවා. මේක දකින්නේ ජේක් යානේ පස්සෙන්ම ගිහින් කන්දක් උඩ ඉඳලා යානේට පයින්නේ. එයාට ඇලිස්ස එදා බේරගන්න බැරි වුණාට එලාට එහෙම වෙන්න දෙන්නේ නැහැ කියලා හිතාගෙන. ඉතින් දිගටම යන යානාව කන්දක හැප්පෙන්නයි යන්නේ. ඊට කලින් අතේ තියෙන ආයුධයෙන් යානේට වෙඩි තියෙන හින්දා ජේක්ට පුළුවන් වෙනවා එලා එක්කම මෙතන තියෙන ගඟට පැනලා ජීවිතේ බේරගන්න. ඊට පස්සේ ගඟින් ගොඩට එන දෙන්න ජීවිතේ බේරගත්ත එක්කන සතුටු වෙනවත් එක්කම යානේ ආව සතා ගඟෙන් මතුවෙලා එලාට පහර දෙනවා. ඒත් එක්කම සතාට වෙඩි තියලා මරලා දාන ජේක් කෙලින්ම යන්නේ එලාට මොකද වුනේ කියලා බලන්න. ගහපු පාරට එයාට හොඳටම තුවාල වෙලා ගොඩක් අමාරුවෙන් තමයි ඉන්නේ. ඉතින් එලාගේ ගවමේ දෙදිපටියක් කිරා ගන්න ජේක් ඒක තුවාලේ තියෙන තැනට තියලා තද කරලා අල්ලගන්න කියලා එයා උස්සගෙන යනවා. ඒ ඩොක්ටර් හොයාගෙන. මොකද එයා ළඟ ඕන කරන බේත් ඔක්කොම තියෙනවා. මෙහෙම ටික දුරක් යද්දී එයාට මෙයාලව හොයාගන්න පුළුවන් වෙනවා. ඒ වුණත් ජේක් පරක්කු වැඩි. මේ වෙනකොටත් එලා මැරිලා ඉවරයි. ජේක්ට නම් සෑහෙන දුකයි මේ වුණ දෙයට. ඒ වෙලාවේ ජේක් ළම ඉන්දියානුවන් වගේ එකට අහු වෙනවා. ඉතින් මෙයාලට එයාලගේ හිරකාරයෝ වෙන්න සිද්ධ වෙනවා. ඒ අතරම ජේක් දකිනවා මැරුණු එලාගේ සිරුර එයාලා ගින්දරට දාලා පුච්චනවා කියලා. ඒත් හැමෝම බලාගෙන ඉද්දිම ගින්දර මැද්දෙන් ආයෙමත් එලා නැගිටලා එන්නේ හැමෝටම හිතා ගන්න බැරි විදියට. ඉතින් මේක දකින ජේක්ට තේරෙනවා එලා කියන්නේත් අර සත්තු වගේම පිටසක් වල ජීවියෙක් කියලා. වටේ ඉන්න හැමෝම පුදුම වෙලා මේ දිහා බලාගෙන ඉද්දි එලා ළඟට එන ජේක්ට එයා කියනවා එයා වෙනමම ග්‍රහලෝකයකින් කියලා වගේම එයා මේ පිනුම අරගත්තේ මිනිස්සු අතර ඉන්න පුළුවන් නිසා කියලා. එලා කියන විදියට මේ ඉන්න සත්තුත් වෙන ග්‍රහලෝකයකින් ආව චරපුරුෂයෝ වගේක්. එයාලා මෙහි ඇවිත් තියෙන්නේ පෘථිවියේ තියෙන රත්තරන් හොයාගෙන. අපිට වගේ මෙයාලට රත්තරන් දුර්ලභයි කියලා එලා කියන්නේ. එතකොට එයාගේ සීයා වෙහෙන් පැහැරගත්තේ ඇයි කියලා අහන එමිට්ට මෙයා කියනවා මිනිසුන්ගේ දුර්වලකම් ගැන අධ්‍යයනය කරන්නයි මෙයාලා ඒ විදියට මිනිසුන්ව පැහැරගෙන යන්නේ කියලා වගේම එයාලට තව වැඩි දවසක් ජීවත් වෙන්න ලැබෙන්නේ
නෑ කියලා. මේ ජීවීන්ට පණ පිටින් ආපහු එයාලගේ ලෝකයට යන්න ඉඩ දුන්නොත් එයාලා ආපහු තවත් කට්ටිය එක්කගෙන ඇවිත් මුළු පෘථිවියම විනාශ කරලා දානවා කියලා එලා තව දුරටත් මේ අයට කියනවා. මොකද එයාගේ ලෝකයටත් මේ ජීවියෝ ඒ දේම කරලා තියෙනවා. එලාගේ කට්ටියවත් මේ සත්තු මරලා දාලා තියෙනවා. ඉතින් ඉස්සරහට ඒ දේවල් වෙන්නේ නැතිව එයාලා විනාශ කරලා දාන්න හිතාගෙන තමයි එලා පෘථිවියට ඇවිත් තියෙන්නේ. ඒකට හැමෝම එකට එකතු වෙන්න කියලා මේ හැමෝගෙම මෙයා ඉල්ලනවා. මොකද ඒ සත්තු එක්ක තනියෙන් සටන් කරන්න බෑ. එයාලා මෙයාලා හිතනට වඩා ගොඩක් ශක්තිමත්. ඉතින් අකමැත්තෙන් වුණත් මේ දෙගොල්ලන්ට එකතු වෙලා තමයි දැන් පැහැරගත් අයව බේරගන්න සිද්ධ වෙන්නේ. මොකද මේ ඉන්දියානු ගෝත්‍රිකයාගේ පවුල්වල අයත් අර ජීවියෝ පැහැරගෙන ගිහින් තියෙනවා. එලා කියන විදිහට ජේක් තමයි හරියටම දන්නේ මේ සත්තු ඉන්නේ කොහෙද කියලා. ඒ වුණත් එයාට කිසිම දෙයක් මතක නැහැ කියලා කියද්දි ගෝත්‍රික නායකයා කියනවා එයාලා ඒකෙන බලා ගන්නම් කියලා. ඉතින් එයාලා අමුතු විදිහේ පානයක් හදලා ඒක ජේක්ට බොන්න දෙන්නේ. ඒකින් පස්සේ එයාට අමතක වෙලා තියෙන හැමදේම ආයෙම මතක් වෙයි කියලා කියන ගමන් මේක බීලා ටික වෙලාවකින් ජේක්ගේ වටේ පොඩි කුරුළු පෙටියෙක් කැරකෙනවා එක්කම එයාට එයාගේ පරණ අතීතය මතක් වෙන්න පටන් ගන්නවා. අර සත්තු වෙලා ඇලිස් එක්කම ජේක්වත් පැහැරගෙන ගිහින් තියෙනවා. මේ වෙලාවේ ජේක් බලාගෙන ඉද්දිම ඇලිස්ගෙන් මොකක් හරි පරීක්ෂණයක් කරනවත් එක්කම එයා එකපාරටම පිච්චිලා අළු වෙලා යන්නේ මෙයාගේ ඇස් ඉස්සරහදිමයි. ඒ කරලා ජේක් ගාවටත් එන අර සතා එයාගේ අතේ තියෙන උපකරණය ගලවලා තියලා ජේක්ගෙනුත් පරීක්ෂණයක් කරන්නයි හදන්නේ. එහෙම කරන්න යද්දී තමයි ජේක්ගේ බඩේ අර තුවාලය ඇති වෙලා තියෙන්නේ. මොකක් හරි උල් උපකරණයක් අරගෙන ඒක ජේක්ගේ ඉනහරහා යවද්දී ඒකේ වේදනාවටම ඒක ආයෙමත් ඇදලා ගන්න ජේක් ඒකෙන්ම මේ සතාගේ මූණට පාර දෙනවා. ඒකෙන් ඒ සතාගේ මූණත් තුවාල වෙන අතරෙම කලබල වෙලා ඉන්න තැනින් නැගිටිද්දි තමයි එතන ගලවලා තිබ්බ අර 아무තු උපකරණය ජේක්ගේ අතට සෙට් වෙන්නේ. ඉතින් එහෙම මෙතනින් බේරිලා කොහොම හරි එළියට එන්න මෙයාට පුළුවන් වෙනවා. එතනින් එළියට ආවට පස්සේ ඉඳන් තමයි එයාට පරණ හැමදේම අමතක වෙලා තියෙන්නේ. ආයෙම PVCයට එන ජේක් කියනවා උන් කොහෙද ඉන්නේ කියන එක දැන් එයාට මතකයි කියලා. ඉතින් පහවද උදේම මෙයාලා යනවා ඒ තැන හොයාගෙන. ලොකු කඳු යායක් මැද්දේ තමයි මෙයාලගේ මූලස්ථානය තියෙන්නේ. එලා නම් කියන්නේ මේ තියෙන්නේ උන් මෙහෙට ආව යානේ කියලා වගේම මේ තියෙන්නේ ඒක උඩ කොටස විතරයි කියලා. ඉතිරි ටික තියෙන්නේ පොළොවයට. මේ විදිහට තමයි එයාලා රත්තරන් කැණීම් කරන්නේ. එයාලා දවල්ට වැඩි එළියට එන්නේ නැහැ. රැයට තමයි එයාලට හොඳටම පේන්නේ. ඒකයි හැම වෙලේම රෑ කාලේ මෙයාලා පහර දෙන්නේ. පොළොවයට අඳුරු බින්ගෙවල් වලයි එයාලා දවල්ට ඉන්නේ. ඒ වෙලාවෙත් එළියට ආපු යානා වගේක් ආපහු ඇවිත් මේ යානේ ඇතුළට යනවා මෙයාලා දකිනවා. මේ දේවල් දකින ඩොක් නම් අවුල් ගිහින් ඉන්නේ. එයාලට මේක ළඟටවත් තියාගන්න බැරි වෙයි කියලා. ඒ වුණත් ජේක් කියනවා මෙතන පහළ තියෙන එක දොරකින් ඇතුළට යන්න පුළුවන් කියලා. එයා එළියට ඇවිත් තියෙන්නේත් එතනින්. උන් එළියට ගෙන්නගෙන පහර දෙන අතරේ ජේක්ට යානේ ඇතුළට ගිහින් ඇතුළේ ඉන්න මිනිස්සුන්ව බේරගෙන එළියට එක්කගෙන ඉන්න කියලා එයාට කර්නල් කියනවා. ඒ වුණත් මෙයාලට ඉන්න මිනිස්සු මදි අර ජීවින් එක්ක සටන් කරන්න. මේ වෙලාවේ කර්නල්ගේ දුරදක්න ඉල්ලගන්න ගෝත්‍රික නායකයෙක්ගෙන් වටපිට බලලා හැමෝටම කියනවා උස්බිමකින් නම් පහර දෙන එක තමයි හොඳම විදිය කියලා. ඒ වුණත් අර යානා තියෙන හින්දා උස්තැනක හිටියත් වැඩක් නැහැ කියලායි කර්නල් කියන්නේ. මේ දෙන්නට දෙන්න නම් පොඩ්ඩක්වත් රුස්සන්නේ නැහැ. මෙයාලා මෙහෙම රණ්ඩු කරන අතරේ එමිට් හැමෝටම කියනවා ජේක් කියලාව දාලා යනවා කියලා. කර්නල්ට නම් තරහයි මේ වැඩේට. ඒ ජේක් කෙලින්ම ඇවිත් තියෙන අර කොල්ලකාරයෝ ළඟට. අර ජීවියෝ පහර දුන්න හින්දා මෙයාලා මෙහා අතෑරලා දුරකට යන්නයි හදන්නේ. ඒ වුණත් ජේක් කියනවා එයාලා කොහෙ ගියත් උන් එයාලා හොයාගෙන මරලා දානවා කියලා. ඒ හින්දා ඊට කලින් උන්න විනාශ කරලා දාන්න ඕනේ කියලායි කියන්නේ. මෙයාලත් දැන් ගොඩක් බය වෙලා ඉන්නේ. ඉතින් මෙතන රත්තරන් තියෙන හින්දා උන්න විනාශ කරලා දාලා පොහසත් වෙන්න පුළුවන් කියන හින්දා ආයෙමත් පාරක් එයාට එකතු වෙන්න කියලා ජේක් මෙයාලට කියනවා. මේත් එක්කම අපිට පෙන්වන්නේ කර්නල් ඇතුළු කණ්ඩායම. තාමත් මේ දෙන්න රණ්ඩු වෙනවා. කර්නල්ුත් අවුරුදු ගාණක් යුද්ධ කරපු හින්දා එයත් උදව්පක්‍රම ගැන හොඳට දන්නවා. ඒ ගැන ගෝත්‍රික නායකයාට තේරුම් කරලා දෙන්න හැදුවත් එයා මේ දේවල් අහන්න සූදානම් නැහැ. මේ වෙලාවේ කර්නල් නැට්ට කියනවා එයාට මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න කියලා. මොකද මෙයාලගේ භාෂා දෙක වෙනස් හින්දා එක එක්කෙනාට තේරෙන්නේ නැහැ දෙගොල්ලෝ මොකක්ද කියන්නේ කියන එක. නැට් කියන්නේ ඉන්දියානුවෙක් හින්දා එයාට ගෝත්‍රික භාෂාව හොඳට පුළුවන්. ඉතින් එයා නායකයා ගාවට ගිහින් කර්නල් කියන දේ පැහැදිලි කරලා දෙනවා. කර්නල් කියන්නේ දුනු ඊතල වලින් උන්ට පහර දෙන්න බෑ කියලා වගේම හැම පැත්තෙම වට කරලායි පහර දෙන්න ඕනේ කියලා. මේ ගැන පැහැදිලි කරන ගමන් නැට් මෙයාට කියනවා එයාගේ දෙමව්පියෝ මෙක්සිකානු යුද්ධෙදි මැරුණාට පස්සේ අසරණ වෙලා හිටපු නැට්ට පොඩි කාලේ කර්නල් තමයි හදා වඩා ගත්තේ කියලා. එතනින් දැන් ශක්තිමත්ව ජීවත් වෙන්නේ කොහොමද කියලා කර්නල් මෙයාට කියලා දීලා තියෙනවා. ඒ වගේම කිසිම යුද්ධකින් පලා යන්නේ නැති දක්ෂ රණශූරයෙක් තමයි මේ කර්නල් කියන්නේ. මේ කියන හැමදේම එලා කර්නල්ටත් පරිවර්තනය කරලා දෙනවා. මේක අහගෙන ඉන්න කර්නල්ටත් තමන් ගැනම ලැජ්ජාවක් ඇති වෙන්නේ. එයා නැට්ට පහත් විදියට සැලකුවාට එයා තමන්ට තාත්තා කෙනෙක්ට වගේ ගෞරව කරනවා කියලා තේරෙන හින්දා මේ වෙලාවේ යාලා දකිනවා ජේක් එයාගේ පරණ කණ්ඩායමත් එක්ක මේ පැත්තට එනවා කියලා. ඉතින් පහවදා උදේ මෙයාලා යාලගේ මිෂන් එක පටන් ගන්නවා. හැමෝම කන්ද වටේ ඉඳලා මුර කරද්දී තවත් කීප දෙනෙක් එක්ක යානා උඩට නගිට ජේක් තොර ළඟ ඩයිනමයිට් වගේක් සෙට් කරලා ආපහු ඉක්මනටම පහළට බහලා දුවගෙන යන අතරෙම ඩයිනමයිට් ටික පුපුරලා එතන ලොකු ගින්නක් ඇති වෙනවා. ඒත් එක්කම මෙයාලට යානේ ඇතුලෙන් වෙඩි තියෙන අතරෙම මේ දිහා බලාගෙන ඉන්න කර්නල් දකිනවා එයා හිතුවා වගේ මර සත්තු එළියට එනවා කියලා. මෙතනින් දුර දක්නේ එමෙට්ට දෙන කර්නල් එයාට කියනවා ඒ කරගෙන ඇතුලේ හිර කරලා ඉන්න එළියට එන වෙලාවට එයාට අතවන්නලා ඒ ගැන කියන්න කියලා. ඒ කරලා එයා අර සත්තුත් එක්ක සටන් කරන්න
යන්නේ ඒ අතරතුර යානය ඇතුළට ගිහින් ඇතුළින් අයව බේරගෙන එන්න කියලා ජේක්ට කියන ගමන් මේ දිහා කන්ද උඩින් ඉඳලා බලාගෙන ඉන්න එමෙත් දකිනවා එයාලගේ ඇයට ගොඩක්ම ලේසියෙන් අර සත්තු පාර දීලා මරලා දානවා කියලා. එයා නම් ගොඩක් බය වෙලා ඉන්නේ. මේ සටන අතරතුර ජේක් කියලා එක් යානය ඇතුළට යනවා. එහෙම යන එයාලා දකිනවා ඇතුළින් ඉඳන් එයාලා පොළොවේ යට තියෙන රත්තරන් උඩට ගන්න විදිය. දැන් නම් එළියෙන් ඉඳන් සටන් කරන අයට ගොඩක්ම අමාරු වෙලා තියෙන්නේ. එයාලගේ කට්ටිය ගොඩක් මැරිලා හින්දා මේ සත්තු එන එක නතර වෙන්නෙම නැහැ. ඒ වුණත් පවුල්වල අය එළියට ගන්නකම් මේ සටන අතාරින්න එපා කියලායි කර්නල් හැමෝටම කියන්නේ. මෙහෙම යන කර්නල්ව බිමට දාන එක සතෙක් යාව මරලා දාන්නයි හදන්නේ. ඒක දකින නැට් ඉක්මනට මෙතෙන්ට ගිහින් සතාවයාගේ පැත්තට අදලා අරගෙන කර්නල්ව බේරගත්තත් මේ සතා නැට්ව හපා කනවා. ඒ වෙලාවේ කර්නල් ඌට වෙඩි තිබ්බත් එයාගේ තුවක්කුවේ උණ්ඩ ඉවර වෙන හින්දා ඩොක් තමයි එයාවත් බේරගෙන සතාව මරලා දාන්නේ. ඉතින් එහෙමම ඩොක්ටර්ට මෙහෙට එන්න කියලා කෑ ගහන කර්නල් කෙලින්ම දුවගෙන යන්නේ බිම වැටලා ඉන්න නැට් ගාවට. එහෙම ගිහින් නැට්ව එයාගේ ළඟට අරගන්න කර්නල්ට එයා කියනවා කර්නල් එක්ක යුද්ධයට යන්න එයා හැමදාම හීන මැව්වා කියලා. අද එයාගේ ඒ හීනේ හැබෑ වුණා. මේක අහන කර්නල් නම් කියන්නේ නැට් වගේ පුතෙක් ලබන්න එයා හැමදාම හීන මැව්වේ කියලා. මොකද නැට් කියන්නේ පර්සි වගේ සෙල්ලක්කාර මුරණ්ඩු කෙනෙක් නෙවෙයි. එයා නියතමානී අහිංසක කෙනෙක්. මේක අහලා නම් එයාට ගොඩක් සතුටුයි. මොකද එයාගේ තාත්තා වගේ තමයි කර්නල් ගැන හිතුවේ. එයාට හැමදාමත් ඒ ආදරේ ඕන කළා. නොකියවට කර්නලුත් නැට් ආදරය කරලා තියෙනවා. මේ වෙලාවේ කොහොම හරි කරලා පර්සිව බේරගන්න කියන නැට් කර්නල්ගේ අත උඩදීම මැරෙනවා. කර්නල්ට සෑහෙන දුකයි මේ සිදුවීම හින්දා. ඉතින් ආයෙමත් කර්නල් මෙයාට එකතු වෙලා මේ සත්තුන්ව මරලා දාන්න පටන් ගන්නවා. මේ අතර යානාව ඇතුළට යන මේ දෙන්නට ඇතුළේ හිර කරලා ඉන්න මිනිස්සුන්ව හම්බෙනවා. ඒත් එයාලා මෝහණය වෙලා වගේ ඉන්නේ. ඒ මෙතන උඩ තියෙන සුදු පාට ලොකු ලයිට් එකක එළියේ හින්දා. ඒක දිහා බලන්න එපා කියලා එලා ජේක්ට කිව්වත් එයා ඒ වෙද්දිත් ඒක දිහා බලාගෙන ඉන්නේ. ඉතින් ඒකෙන් එයාවත් මෝහණය වෙන්න යන හින්දා එලා ඉක්මනට මේ ලයිට් එකට වෙඩි තියලා ඒක විනාශ කරලා දානවා. ඒ වෙලාවෙ එතනට අර සත්තු එන හින්දා ජේක් ගිහින් උන්ට වෙඩි තියලා දාන අතරේ එළියේ ඉන්න එමෙත් දකිනවා දැන් සත්තු ගොඩක් එළියට එනවා කියලා. ඒත් එක්කම මෙයාලගේ පිරිස අඩු වෙන එකයි දැන් සිද්ධ වෙන්නේ. යානේ ඇතුළෙත් එක දිගට මෙන සත්තුන්න ජේක් මරලා දාන අතරෙම එලා හිර වෙලා හිටපු අය හැමෝම එළියට යවලා. ඉතින් වැඩේ ඉවර හින්දා ඉක්මනට එළියට යන්න හැදුවත් එලා යානේ ඇතුළටම ආයෙමත් දුවගෙන යන හින්දා ජේක් යාගේ පස්සෙන් දුවගෙන යනවා ආපහු වෙන්න කියලා. මේත් එක්කම පහළ බලාගෙන ඉන්නේ එමෙත් එයා ළඟ ඉන්න බල්ලා බොරන හින්දා බලද්දි තමයි එයා දකින්නේ එයා ඉන්න පැත්තට එක සතෙක් එනවා කියලා. ඉතින් ඉක්මනට මෙතනින් පැනගන්න එමෙත් මෙතන තියෙන පොඩි ගුහාවක් ඇතුලේ හැංගෙනවා. මෙයාගේ පස්සෙන් පන්නගෙන ආපු සතාට මෙයාව මග ඇරුණත් තව සතෙක් එයාව හොයාගන්නවා. ඉතින් එයා එමෙට්ට මරන්නයි හදන්නේ. හොඳටම බය වෙලා හිටියත් ළඟ තියෙන පීඑන්නුගේ පපුවටම අනේ එමෙත් ඌව මරලා දාලා එතනින් බේරිලා එළියට එනවා. මේ අතර එලාව හොයාගන්නව ජේක් එයා ළඟට ගිහින් ඉක්මනට මෙතනින් යමු කියලා කීවත් එලා ඒකට කැමති වෙන්නේ නැහැ. මොකද එයා පෘථිවියට ඇවිත් තියෙන්නේ මේ ආනාව විනාශ කරලා දාන්න. ඉතින් ඒ වැඩේ කරන්නේ නැතුව එයා මෙතනින් යන්නේ නැහැ. මේක විනාශ කරන්න පුළුවන් ජේක්ගේ අතේ තියෙන මේ ඩිවයිස් එකකින් කියන එලා ඒක ගලව ගන්නවා. ඒක මේ යානේ මැදයට අරගෙන ගියොත් එතනින් පස්සේ මුළු යානේම විනාශ කරන්න පුළුවන් කියන එලා උඩට යන නලයක් උඩට නැගලා අර උපකරණය යාට දෙන්න කියනවා. ඉතින් ඒ කෙලාගේ ළඟට විසි කරන ජේක් එයත් එක්ක යන්න හැදුවත් මෙතන දොර වහගන්න එලා ජේක්ට සමුදීලා මෙතනින් ඒකත් අරගෙන යනවා. එයාට නවතින්න කියලා ජේක් කෑ ගැහුවත් එලා ඒක අහන්නේ නැතුව උඩටම යන්න පටන් ගන්නවා. මොකද උඩට ගිහින් යානේ විනාශ කළාම ආයෙම කාටවත් පණ පිටින් එන්න ලැබෙන්නේ නැහැ කියලා එලා දන්නවා. එයාට ඕන නැහැ ජේක් මැරනවා දකින්න. ඉතින් ඒ හින්දා තමයි එයා තනියම මේක කරන්න හදන්නේ. ඒත් එක්කම යානේ ආයෙමත් පිටත් වෙන්නයි හදන්නේ. ඒ හින්දා ජේක් ඊට කලින් එළියට පැන ගන්න දුවගෙන යන අතරේ එළියේ ඉන්න කර්නල් දකිනවා ගෝත්‍රික නායකයව සතෙක් මරන්නයි හදන්නේ කියලා. ඉතින් එතෙන්ට යන කර්නල් සතාව මරලා දාලා ගෝත්‍රික නායකයව බේර ගන්නවත් එක්ක මෙමෙත් දකිනවා ඇතුළේ හිටපු මිනිස්සු එළියට එනවා කියලා. ඉතින් එයා කර්නල්ටත් ඒ ගැන කෑ ගහලා කියද්දි කර්නල් අහනවා එයාගේ පුතත් ඉන්නවද කියලා. ඉතින් එමෙත් කියනවා පර්සිත් ඒ අය අතරෙම ඉන්නවා කියලා. ඒ වුණත් එලා සහ ජේක් දෙන්න නැහැ කියන හින්දා කර්නල් යනවා ඒ දෙන්න ගැන බලන්න. එලා අර උපකරණය අරගෙන උඩට යන අතරෙම එළියට යන්න එන ජේක් වර සතෙක්ට හොයනවා. එයා වායමත් කලින් වගේම හිර කරද්දි මේ සතාගේ මූණේ තියෙන තුවාල කැලල දකිද්දි තමයි ජේක්ට තේරෙන්නේ එදා එයා පාර දුන්න සතාම තමයි මේ ඉන්නේ කියලා. එයා නම් ගොඩක් කේන්තියකින් තමයි ඉන්නේ. ඉතින් එයා ජේක්ව මරන්න හදද්දිම එයාව හොයාගෙන මෙතෙන්ට එන කර්නල් ඌට වෙඩි තියෙන හින්දා ජේක්ට ජීවිතේ මේ වෙලාවෙදි බේරගන්න පුළුවන් වෙනවා. ඌ කර්නල්ගේ පස්සෙන් ගිහින් එයාව මරලා දාන්න හැදුවත් ආයෙමත් නැගිටින්න ජේක් ඌව මරලා දානවා. ඒ කරලා දෙන්නම් මෙතනින් එළියට පැන ගන්නවා. උඩට යන එලාගේ පස්සෙනුත් එක සතෙක් යනවා කියලා අපිට පේනවා. එතනින් බේරිලා එළියට එන ජේක් දකිනවා දැන් යානේ ආපහු යන්නයි හදන්නේ කියලා. ඒත් එක්කම යානේ මැදට ආවෙලා එයාගේ පස්සෙන් එන සතා එයාව අල්ල ගන්න කලින් එයා අරගෙන ආව උපකරණය ඔන් කරලා මේක විනාශ කරලා දානවා. ඉතින් යානේත් එක්ක මෙලාවයි ඇතුළින් අනිත් සත්තුන්ගයි විනාශ වෙලා යනවා. මේක දිහා ජේක් නම් ගොඩක් දුකෙන් බලාගෙන ඉන්නේ. එයා ආදරය
කරපු දෙවනි කෙනත් එයාට නැති වුණ හින්දා මේකෙන් පස්සේ හැමෝම එයාලගේ පවුල්වල අයගාවට ගිහින් එයාලත් එක්ක සතුටු වෙන දිහා බලාගෙන ඉන්න ජේක් එතනින් යන්නේ එයා වෙනුවෙන් දැන් කවුරුත් මෙහි නැති හින්දා එයා කෙලින්ම ඉන්නේ ඇලිසුවේ එයා ජීවත් වෙලා හිටපු අර පොඩි ගෙදරට එයා මල් වගේක් ගෙනත් මෙතනින් තියන්නේ එයාට ඇලිස්සෝ නැතුනේ මෙතනදි හින්දා ඒ වෙලාවෙදිත් එයාට එයාගේ මතකය ලැබෙන්න කලින් එයා වටේට කැරකුණ පොඩි කුරුළු පැටිය මෙතෙන්ට එනවා පේන විදිහට නැතුණ ඇලිස් වෙන්න ඕන මේ කුරුළු පැටිය වගේ ජේක් ළඟින් ඉන්නේ ඉතින් මෙයාව දැකලා පොඩි හිනාවකුත් දාන ජේක් මෙතනින් යනවා එතනින් පස්සේ අපිට පෙන්වන්නේ ඩොග්ගේ බායකේ විනෝද වෙන ගමේ අයව දැන් නම් හැමෝම එයාට හොඳට සලකනවා ඉස්සර සල්ලි නොදී බීපු පර්සි පවා දැන් සල්ලි වලටයි බොන්නේ මේ වෙලාවේ පර්සි මෙතනින් එළියට එක්කගෙන යන කර්නල් හැමෝටම කියනවා අද එයාගේ ගානේ බොන්න පුළුවන් කියලා දැන් මුළු ගම්ම සංවර්ධනය වෙන්න පටන් අරන් මොකද අර සත්තු කැනීම වලින් ගත්ත රත්තරන් දැන් ගමේ අය ළඟයි තියෙන්නේ දැන් ඉතින් ගම දියුණු වෙන්නයි යන්නේ ඉක්මනටම රේල් පාරකුත් ගමට ලැබෙයි කියලයි කර්නල් පර්සිට කියන්නේ ඉතින් එයා පර්සි එළියට එක්කගෙන ඇවිත් එයාට කියනවා එයාගේ මේ ලෙජර් ටික බැංකුවට ගිහින් දීලා අලුත් චෙක් ටිකක් ඉල්ල ගන්න කියලා ඒ වගේම කර්නල්ට ඕන කරනවා එයාගේ බිස්නස් වලට දැන් එයාගේ පුතාවත් තවුල් කරගන්න පර්සිත් ඒක ගෞරවයෙන් පිළිගන්න එකෙන් අපිට තේරෙනවා යානෙන් එළියට ආවට පස්සේ එයා කලින් හිටියට වඩා ගොඩක් වෙනස් වෙලා කියලා කර්නල්ටත් ගොඩක් සතුටුයි එයා හිතුවා වගේම පර්සිත් හොඳ කෙනෙක් වුණ එකට පේන විදියට ජේක්ට වගේම පර්සිටත් පරණ දේවල් අමතක වෙලා ගිහින් ගමේ සිද්ධ වෙන අලුත් වැඩියා කටයුතු දිහා බලාගෙන ඉන්න ෂෙරිෆ් ළඟට එන කර්නල් දකිනවා ජේක් මේ පැත්තට එනවා කියලා එයා පොලිසිය හොයන අපරාධකාරයෙක්ින්ද පොලිසියට බාර වෙන්නයි එයා ඇවිත් තියෙන්නේ ඒ වුණත් මේ කහන කර්නල් කියනවා අර යානාව ඇතුළතදී ජේක් මැරුණා කියලා ෂෙරිෆුත් මේ කතාවට එකඟ වෙනවා ඒ කියන්නේ මෙයාලා ආයෙමත් ජේක්ගේ පස්සෙන් පන්නන්නේ නැහැ කියන එක එයා කරපු දේවල් හින්දා මෙයාලා තීරණය කරලා තිනවා ජේක්ව නිදහස් කරන්න ඉතින් මේ කහන ජේක් හැමෝටම සමුදීලා ආයෙමත් මෙතනින් පිටත් වෙලා එයාගේ ජීවිතය අලුතෙන් පටන් ගන්න යනවත් එක්කම තමයි මේ මූවි එක මෙතනින් අවසන් වෙන්නේ ඉතින් කොහොමද මූවි එක ඒ කියන්නේ ඔයාලගේ අදහසත් කැමති නම් පහලින් කමෙන්ට් කරගෙන යන්න ආයෙමත් මේ වගේ මූවි එකකින් හම්බෙමු ගිහින් එන්න